ඔබේ දුකට හේතුව ඔබමය කියා කීවොත් ඔබ පිළිගන්නවාද? ඔව්. ඇත්තෙන්ම ඔබේ දුකට හේතුව ඔබමය. ඒ දුකට හේතුව අන් කිසිවෙකු නොවේ. ඒ ඔබමයි. මෙහෙම කියන විට ඔබ තුළ විවිධාකාර ප්‍රශ්න මතුවේ. ඒ කොහොමද? මගේ දුකට හේතුව මං කියා ඔබ තුළ ඇතුළාන්තයෙන් සංවාද ඇති වෙන්න පුළුවන්. තවදුරටත් අපි මෙහෙම විස්තර කළොත් යම් සංසිද්ධියක් අවස්ථාවක් එසේත් නැත්නම් පුද්ගලයෙකු සම්බන්ධව ඔබ ඇතුළාන්තයෙන් දමාගෙන තියෙන උත්තර බලාපොරොත්තු එසේත් නැත්නම් අපේක්ෂාවන් වලට නොගැලපෙන පරිදි බාහිර පරිසරයෙන් ලැබෙන ප්‍රතිචාර නිසා ඔබ තුළ කිසියම් වූ මානසික කැළඹීමක් ඇතිවේ. මෙන්න මේ ඇතිවෙන මානසික කැළඹීම හෙවත් ඔබේ ඇතුළාන්තයේ ඇතිවෙන මෙම ක්‍රියාවලිය නිසා ඔබ තුළ තරහව, දුක, කලකිරීම, වේදනාව නිර්මාණය වේ. මෙසේ නිර්මාණය වන දුක, කලකිරීම, තරහව, වේදනාව ඔබ පිට කරන්නේ ඇතැම් විට ආවේගශීලී හැසිරීමකින් විය හැක. එසේත් නැත්නම් සමහර අවස්ථාවල ඔබේ කායික සෞඛ්‍යයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තුලින් විය හැක. මොහොතක් අපි මේ තවදුරටත් පැහැදිලි කරගමු. ඔබ හිතන්න ඔබ ආදරය කරන ඔබේ ආදරවන්තයා හෝ වන්තිය නිසා ඔබ දුකට, වේදනාවට පත්වෙනවා කියලා. එසේස් නැත්නම් කලකිරීමට පත්වෙනවා. නැත්නම් ඔබට ඔබේ ජීවිතේ එපා වෙනවා කියලා. ඇත්තටම ඔබේ ජීවිතය එපා වීමට, කලකිරීමට, වේදනාවට ප්‍රධාන හේතුව, ප්‍රධාන සාධකය වනුයේ ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය නොවේ. එනම් ඔබ ඔබේ ආදරය, ආදරවන්තයා හෝ ආදරවන්තිය පිළිබඳ ඔබ ඇතුළාන්තයෙන් දාගෙන තියෙන, එනම් ගොඩ නගාගෙන තියෙන, තවදුරටත් කිව්වොත් වැඩසටහන් වෙලා තියෙන බලාපොරොත්තු, අපේක්ෂාවන් හෝ පිළිතුරු නිසායි. මේ අපේක්ෂාවන්, පිළිතුරු, බලාපොරොත්තු වලට අනුකූලව බාහිර ප්‍රතිචාර නොගැලපෙනකොට, එනම් සම නොවෙනකොට ඔබ තුළ ඇතිවෙන කැළඹීම තමයි ඔබේ වේදනාව, කලකිරීම, පසුතැවිලි වීමට හේතු වන්නේ. ඉතින් ඔබට සතුටින් සිටීමට නම්, සතුටින් ජීවත් වෙන්න නම්, ලෝකය සමග සතුටින් ගත කරන්න නම්, නිතරම සිනාමුසු මුහුණින් සිටින්න නම් ඔබ ඇතුළාන්තයෙන් දාගෙන තියෙන අපේක්ෂාවන්, බලාපොරොත්තු, එසේත් නැත්නම් පිළිතුරු වෙනස් කරගන්න. එසේත් නොමැතිව බාහිර පරිසරය හෝ ඔබට ලැබෙන බාහිර ප්‍රතිචාර වෙනස් කරගන්න උත්සාහ කරන්න එපා. ස්තුතියි.